ආදරණීය දුවේ පුතේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් මිදිලා ඔබ ද්විතීක අධ්‍යාපනය සඳහා මේ පාසලට ඇතුළත් වන දවස අද. ඉතින් ආදරණීය පුංචි දුවේ පුතේ අපි ඔබ සියලු දෙනාම ආදරයෙන් මැදි විදුහල් මෑණියන්ගේ තුරුලට ගැනීමට සූදානම් වන මේ අවස්ථාව
අද දවස විශේෂ දවසක්. ඔබට වගේම මට අහම්බෙන් උනත් සම්මුතිගම ජාතික පාසලේ මෙම උත්සවයට සම්බන්ධ වීමට ලැබීම මාගේ වාග්යක් කොට සැලකනවා. සම්මුතිගම ජාතික පාසල අධ්‍යාපන අමාත්‍යාංශයේ මගේ පාලනය වන සහ සම්බන්ධීකරණය වන ජාතික පාසලක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මගේම ආදරණීය නංගිලා මහිලාගෙන් අවසරයි. ඉතින් නංගිය මණ්ඩියේ මමත් ගිය වර්ෂයේ මේ විදිහටම මේ පාසලට පැමිණියා. මේ අවුරුද්ද තුළදී මම මේ පාසල ගැන අත්දැකීම් ගොඩාක් එකතු කරගත්තා. අද දිනේදී ඒ අත්දැකීම් සියල්ලම පුංචි ඔයාලට කියන්න බැරි වුණා. ඒ කිහිපයක් හරි පුංචි ඔයාලට කියන්නයි මේ සූදානම. 5 ශ්‍රේණියේ ඉඳලා 6 ශ්‍රේණියට ඇතුළත් වන්නට මම මේ පාසලට ආවේ ගිය වර්ෂයේදී. මේ අවුරුද්ද තුළදී මම මේ පාසලකින් නව විෂය නිර්දේශක ගුරු වෙන්න අපට සිද්ධ වුණා. ඒ වෙනස් විෂයන් උගන්වන්න අපිට හොඳ ගුරු මඩුල්ලකුත් හම්බුණා. ඒ විතරක් නෙවෙයි හොඳ පන්ති භාර ගුරුතුමියක් සමග අපි අපේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් ආවා. ඒ අතරතුරේදී විවිධ වූ විභාග තරඟවලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඒ අතරතුරේදී මේ සමහර අය මේ අභියෝග වලින් පෙරදුනා. සමහර අය මේ අභියෝග සියල්ල ජයගන්නේ සාර්ථක ගමනක් ගියා. ඉතින් නංගිය මල්ලියේ පුංචි ඔයාලත් හොඳින් මේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් අභියෝග සියල්ල ජයගන්නේ සාර්ථක ගමනක් යන්න කියා මා එක හිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හිරුත් කාලයට අවනතයි නම් සතුත් කාලයට අවනතයි නම් පුංචි මා කාලයට කෙසේ අවන නොවනද? පුංචි මා කාලයට අවනත වී ඔබ සමුගන්නා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. තම එළියේ ඉන්න දෙමාපියෝ. ඒ නිසා මම හිතනවා එළියේ ඉන්න දෙමාපියෝ මේ ආසන්නයට එන්න බැරි වුණත් ඉන්න තැන ඉඳගෙන මේ කතාවට සවන් දෙන්න. මම මුලින්ම කනගාටු වෙනවා ඔබේ දරුවා මේ විද්‍යාලයට තෝරගන්න. උන්වහන්සේ නිරන්තරයෙන් මේ ගැන සොයා බැලුවා. උන්වහන්සේ වෙනුවෙන් මාගේ විශේෂ නමස්කාර